නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, දැන් අපි බලාපොරොත්තු වෙනවා මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කායේ කාය නිසා උපදින අනුසය ප්‍රහාණය කරන පබ්බේ අපි අංග සම්පූර්ණව දේශනා කළා. මේ අවස්ථාවේ තියෙනවා ওই 9 වෙනි පිටුවේ තියෙන වේදනාසු වේදනා අනුපස්සනා පබ්බයත්, ඒ වගේම චිත්තේ චිත්ත අනුපස්සනා පබ්බයත්, ධම්මේසු ධම්ම අනුපස්සනා පබ්බේහි පබ්බ පහකුත් දේශනා කරන්න. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා චචක්ක සූත්‍රය දේශනා කරන්න. දැන් ඔය 9 වෙනි පිටුවේ තියෙනවා 380 වෙනි ඡේදයේ කතංචපන භික්කවේ භික්ඛු වේදනාසු වේදනා අනුපස්සී විහෙරති. කොහොමද මේ භික්ඛුවක් වේදනාව නිසා උපදින අනුසය ප්‍රහාණය කරන්නේ? එතකොට වේදනාව නිසා නෙමේ අනුසය උපදින්නේ. අනුසය උපදින්නේ මේ වේදනාව ආමිස වේදනාවක් බවට පත් කර ගැනීම නිසායි. වේදනාව නිරාමිස වුණොත් අනුසය උපදින්නේ නැහැ. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ අනුසය උපදින්නේ ආමිස වේදනාවක් සාමිස වේදනාවක් විඳිනකොට, විඳීමෙහි ප්‍රතිඵලයක් හැටියට. වේදනාව නිරාමිස වුණොත් ආමිස වේදනාවක් නෙමෙයි නම් නිරාමිස වේදනාවක් නම් එකෙන් අනුසය උපදින්නේ නැහැ. එතකොට මේ ආමිස වේදනාවක් සාමිස වේදනාවක් කියන්නේ සුඛ වේදනාවක් නම් ඒක පිනවා ආස්වාදනය කරනවා නම් ඒක ආමිස සුඛයක්. දුක්ඛ වේදනාව විඳවා ආස්වාදනය කරනවා නම් ඒක ආමිස දුක්ඛයක්. අදුක්ඛම සුඛ වේදනාව මන ආස්වාදනය කරනවා නම් ඒක ආමිස අදුක්ඛම සුඛ වේදනාවක්. එකෙන් අනුසය උපදිනවා. එතකොට අනුස්සති වඩන පුද්ගලයා තුල කායේ කාය නිසා උපදින අනුසය ප්‍රහාණය කරන පුද්ගලයා තුල වේදනාව ආමිස වේදනාවක් හැටියට සාමිස වේදනාවක් හැටියට ගන්නෙ නැහැ. ඒ පුද්ගලයා අනුස්සති වඩනවා. සුඛ වේදනාව පිනවා ගන්නෙ නැහැ. අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩනවා. දුක්ඛ වේදනාව විඳවා ගන්නෙ නැහැ. මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩනවා. අදුක්ඛම සුඛ වේදනාව මන ගන්නෙ නැහැ. මරණානුස්සති බුද්ධානුස්සති වඩනවා. ඒ අනුව වේදනාව නිරාමිස තත්වයකට පත් වෙනවා. නිරාමිස වේදනාවක් නම් ඇතුළාන්තයේ අධ්‍යාත්මය පිරිසිදු වෙනවා. ඒකයි කියන්නේ වේදනාසු වේදනානුපස්සනා පබ්බේ කියලා. සුයන්නක් දාන්නේ වේදනාව පිරිසිදු වෙනවා, නැති වෙනවා නෙමෙයි. එතකොට අනුසති වඩන පුද්ගලයා තුලත් ඉද භික්කවේ භික්ඛු සුඛං වා වේදනං වේදේමානෝ සුඛං වේදනං වේදයාමීති පජානාති, දුක්ඛං වා වේදනං වේදේමානෝ දුක්ඛං වේදනං වේදයාමීති පජානාති, අදුක්ඛම සුඛං වා වේදනං වේදේමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදයාමීති පජානාති. ප්‍රියාරමුණක් අරමුණු වෙනකොට සුඛ වේදනාවක් එනවා. අප්‍රියාරමුණක් අරමුණු වෙනකොට දුක් වේදනාවක් එනවා. අප්‍රියාප්‍රියාතර මනින අරමුණක් අරමුණු වෙනකොට අදුක්ඛම සුඛ වේදනාවක් එනවා. ඒ පුද්ගලයා දැන් අනුසති වඩන පුද්ගලයෙක් හැටියට සුඛ වේදනාව හැටියට තේරුම් ගන්නවා. දුක් වේදනාව හැටියට තේරුම් ගන්නවා. අදුක්ඛම සුඛ වේදනාව හැටියට තේරුම් ගන්නවා. ඊට පස්සේ තියෙනවා
සාමිසං වා සුඛං වේදනං වේදයමානෝ සාමිසං සුඛං වේදනං වේදයාමීති පජානාති. අනුස්සති නොඇඩූ කාලේ සුඛ වේදනාව සාමිස සුවයක් හැටියට පිනවා පිනවා ආස්වාදනය කළා. දැන් එහෙම කරන්නේ නැති බව දකින්න. දැන් ඒ වෙනුවට නිරාමිසං වා සුඛං වේදනං වේදයමානෝ නිරාමිසං සුඛං වේදනං වේදයාමීති පජානාති. සුඛ වේදනාව නිරාමිස තත්වයකට පත් වෙනවා. ආමිසයක් නැහැ. පිනවා පිනවා ආස්වාදනය කරන්නේ නැහැ. එතකොට බුද්ධ දේශනාවේ තියෙනවා බුදුහාමුදුරුවෝ එක තැනකදී කියනවා කිඹුලත්පුරෙන් හමන හුළඟත් තමන් වහන්සේට සැපතක් කියලා. ඒක සුඛ වේදනාව. හැබැයි බුදුහාමුදුරුවෝ කල්පනා කරා දායක කිඹුලත්පුරේ පදිංචි වෙන්න ඕනේ කියලා ගිහිල්ලා. නෑ. සුඛ වේදනාව ආවට ඒක පිනවා පිනවා ආස්වාදනය කරන්නේ නැහැ. නිරාමිසයි. බුදුහාමුදුරන්ට දුක් වේදනාව ලෙඩ හැදෙනකොට. හැබැයි විඳවා විඳවා ආස්වාදනය කළේ නැහැ. අන්න ඒකයි තේරුම් ගන්න ඕන. අනුසති වැඩිම නිසායි එහෙම වෙන්නේ. ඒ අනුව දුක්ඛං වා වේදනං සාමිසං වා දුක්ඛං වේදනං වේදයමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදයාමීති පජානාති. මෙතෙක් කල අනුස්සති නොඇඩූ කාලේ දුක් වේදනාවක් අරමුණු වුණාම ඒක විඳවා විඳවා ආස්වාදනය කරනවා. අඬනවා, හැපෙනවා, වැළපෙනවා, හූ කියනවා, විලාප තියනවා. මේක විඳවා විඳවා ගත්තා. දැන් අනුස්සති වඩනවා. ඒ අනුව නිරාමිසං වා දුක්ඛං වේදනං වේදයමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදයාමීති පජානාති. දුක් වේදනාව නිරාමිස තත්වයකටපත් වෙනවා. ඊගාවට මෙතෙක් කල අනුසති වැඩුවේ නැති කාලේ අදුක්කම සුඛ වේදනාව සාමිස අදුක්කම සුඛ වේදනාවක් හැටියට මන ආස්වාදනය කළා. සාමිසං වා අදුක්කම සුඛං වේදනං වේදයමානෝ සාමිසං අදුක්කම සුඛං වේදනං වේදයාමීති පජානාති. දැන් අදුක්කම සුඛ වේදනාව මරණානුස්සති බුද්ධානුස්සති වඩන නිසා මන ආස්වාදනය කරන්නේ නැහැ. ඒකත් විපරිණාමයටපත් වෙන බව තේරුම් ගන්නවා. ඒ අනුව නිරාමිසං වා අදුක්කම සුඛං වේදනං වේදයමානෝ නිරාමිසං අදුක්කම සුඛං වේදනං වේදයාමීති පජානාති. අදුක්කම සුඛ වේදනාවත් නිරාමිස තත්වයකටපත් වෙනවා. අදුක්කම සුඛ වේදනාව කියන්නේ සැපත් නැති දුකත් නැති වේදනාව නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. කවුරු හරි එහෙම හිතන් ඉන්නවනම් ඒක වැරදි. අදුක්කම සුඛ කියන්නේ මේ සුඛ දුක්ඛ කියන වේදනා අන්ත දෙකෙහිම දෝලණය වෙනවා. දෝලණය වෙනවා. මනිනවා, සසඳනවා. ඒ අනුව දැන් සසඳන්නේ නැහැ. අදුක්කම සුඛ වේදනාව නිරාමිස වේදනාවක් බවට පත් වෙනවා. ඒකයි වෙන්නේ. එතකොට සුඛ වේදනාවත් නිරාමිස තත්වයටපත් වෙනවා. රාගානුසය උපදින්නේ නැහැ. දුක්ඛ වේදනාවත් නිරාමිස තත්වයටපත් වෙනවා. පටිඝානුසය උපදින්නේ නැහැ. අදුක්කම සුඛ වේදනාවත් නිරාමිස තත්වයටපත් වෙනවා. අවිජ්ජානුසය උපදින්නේ නැහැ. ඒ අනුව ඇතුලාන්තය පිරිසිදු තත්වයකටපත් වෙනවා. ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනා අනුපස්සී විහෙරති. අනුසය ප්‍රහාණය කළා වෙන් කරලා අත්හරිනවා. බහිද්ධාවා වේදනාසු වේදනා අනුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධාවා වේදනාසු වේදනා අනුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. අත්ති වේදනාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් අරගෙන උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. ඒවම්පිකෝ භික්කවේ භික්ඛු වේදනාසු වේදනා අනුපස්සී විහෙරති. මෙන්න මේ ආකාරයට මේ භික්ඛුව වේදනාව නිසා උපදින අනුසය ප්‍රහාණය කරලා වෙන් කරලා අත්හරිනවා. ඊගාවට තියෙනවා
දැන් මේ කායේ කාය නිසා උපදින අනුසය ප්‍රහාණය කරලා වෙන් කරලා අස් කරනකොට වේදනාව නිසා උපදින අනුසය ප්‍රහාණය කරලා වෙන් කරලා අස් කරනකොට ඒ දෙකේම එකතුවෙන් තමන්ගේ හිත මෙතෙක්කල් පුරුදු වෙලා තිබ්බේ පුහුණු වෙලා තිබ්බේ පදන් වෙලා තිබ්බේ අනුසය උපද්දවන්න. දැන් තමන්ගේ හිත උපදින්නට එන අනුසය නොඋපදවා ප්‍රහාණය කරලා වෙන් කරලා අස් කරන්නට උපකාර වෙන තත්වයකට පිරිසිදු වෙනවා. අනුසය ප්‍රහාණය කිරීම නිසයි මේ පිරිසිදු වෙන්නේ. කතංචපන භික්කවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඉද භික්කවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති වීතදෝසං වා චිත්තං වීතදෝසං චිත්තන්ති පජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තන්ති පජානාති. මෙතෙක්කල් අනුස්සති වැඩුවේ නැති නිසා තමන්ගේ හිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මත් වූ සිතක් හැටියට ක්‍රියාත්මක වුණා. සරාගී සිතක් හැටියට සදෝසී සිතක් හැටියට සමෝහී සිතක් හැටියට ක්‍රියාත්මක වුණා. දැන් සරාගී සිත වීතරාගී වෙනවා. සදෝසී සිත වීතදෝසී වෙනවා. සමෝහී සිත වීතමෝහී තත්වයකට පත් වෙනවා. එකයි වෙන්නේ. ඊගාවට සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. කිත්තං කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කීරි ගැහෙන උමතු තත්වයකට පත් වෙන සිත. මෙතෙක්කල් ඒ සිතට එකතු වුණා. සංකිත්තං. දැන් අලුතෙන් එකතු වෙන්නේ නැහැ. වැරදි බව තේරුම් අරන් එකෙන් වෙන් වෙනවා. වික්කිත්තං. එතකොට සංකිත්ත සිත වික්කිත්ත සිතක් බවට පත් වෙනවා. ඒ අනුව අර කීරි ගැහෙන කෙලෙස් අරමුණු දිගේ තදින්ම රෝධ ගැහෙන ස්වභාවය නවතිනවා. වික්කිත්ත වෙනවා. ඊගාවට මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. උද්දච්චයෙන් මහාන් තත්වයෙන් මත්තුණු සිත මහග්ගත සිත දැන් අමහග්ගත තත්වයකට පත් වෙනවා. නිහතමානී තත්වයකට පත් වෙනවා. ඒකයි අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. ඊගාවට සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තන්ති පජානාති අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. මේ පැවැත්ම තුල හොඳ ඉහළ තත්වයකට පත් වෙන්න කැමැති වුණු සිත හොඳ දානපතියෙක් ධනපතියෙක් සල්ලිකාරයෙක් වෙන්න මුදලාලි කෙනෙක් වෙන්න එහෙම නැත්නම් දෙව් සැප රජ සැප සිටු සැප බ්‍රහ්ම සැප ලබන්න මෙතෙක්කල් ප්‍රාර්ථනා කරපු කැමැත්තෙන් හිටපු සිත දැන් අනුත්තර සිතක් බවට පත් වෙනවා. ඊතර වෙන්නට තියෙන සියලු කෙලෙස් වලින් මිදී නිදහස් වෙනවා. ඊතර වෙනවා. අනුත්තරං චිත්තන්ති පජානාති. ඊගාවට සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. මෙතෙක්කල් තිබ්බේ සමතයට පත් කරගත්ත සිතක් දැන් සමතයත් ඉක්මවා සමතයත් අත්හැරලා මිදී නිදහස් වෙනවා. අසමාහිතං චිත්තන්ති පජානාති. ඊගාවට අවසාන මේක විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. මෙතෙක්කල් තිබ්බේ වැරදි දේ වෙන් කර කර මිදී නිදහස් වෙන සිතක් අනුසති වඩන පුද්ගලයා තුල. දැන් ඒක කරගෙන ගියා. දැන් සියලු වැරදි දෙයින් වෙන් වුණා මිදී නිදහස් වුණා. දැන් ආයේ වැරදි දෙයක් උපදින්නේ නැහැ. වෙන් කරන්න දෙයක් නැහැ. මිදෙන්න දෙයක් නැහැ. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මෙතෙන්ට එනකොට අර විමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං බවට පත් වෙනකොට මේ යෝගාවචරයා අරහත් මාර්ගය පූර්ණය කරගෙන අරහත් ඵලයටම පත් වෙනවා. එතකොට චිත්තේ චිත්තානුපස්සනාව පූර්ණේ වෙනවයි කියන්නේ
යෝගාවචරය අරහත් තත්වයටම පත් වෙනවා. ඒකයි මේ බුදුහාමුදුරුව දේශනා කළා තියෙන්නේ. එතකොට ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති වය ධම්ම අනුපස්සී වා චිත්තස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති අත්ති චිත්තන්ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් අරගෙන උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. ඒවම්පිකෝ භික්කවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මෙන්න මේ ආකාරයටයි මේ භික්ඛුව චිත්තේ චිත්ත නිසා උපදින අනුසය ප්‍රහාණය කරලා වෙන් කරලා අස් කරන්නේ. එතකොට දැන් යෝගාවචරයා මෙහෙම චිත්තේ චිත්ත අනුපස්සනාව පූර්ණය කරගන්නකොටම ඊට සමගාමීවම සමාන්තරවම එකටම ඊගාව පිටුවේ ඉඳන් තියෙන ධම්මේසු ධම්මානුපස්සනාවෙහි පියවර පහම පූර්ණය කරගන්නවා. මේවා දෙවේලාවක අවස්ථා දෙකක දවස් දෙකක පූර්ණය කරගන්නවා නෙමෙයි. එකටම සමගාමීව පූර්ණය කරගන්නවා. මේක පෙළගස්වලා කියන්න ඕන නිසා තමයි ඊගාවට වෙනම පබ්බ පහක් ඇටියට කියන්නේ. ඊගාවට තියෙනවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මෙතෙක් කල් යෝගාවචරය තුල ක්‍රියාත්මක උනේ තමන් තුල කෙලෙස් උපදින අනුසය උපදින මලකඩ තට්ටු සකස් වෙන ධර්මතාවය. දැන් ඒක වැරදි බව තේරුම් අරගෙන අනුසති වඩන නිසා දැන් පෙර නොතිබූ පෙර නොවිරූ ආකාරයට තමන්ට පිරිසිදු වෙන්නට උපකාර වෙන ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. ධර්ණ ස්වභාවය පිරිසිදු වෙනවා. ඒකයි ධම්මේසු ධම්ම අනුපස්සී. සූ කියන්නේ පිරිසිදු වෙනවා. එතකොට තමන් ධර්ණ ස්වභාවය පිරිසිදු තත්වයකට පත් වෙනවා. කතංජපන භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඉද භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු. පංච නීවරණ වලින් මිදී නිදහස් වීමයි පළවෙනිම පියවර. කතංජපන භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු. නීවරණ කියන්නේ නිවන ආවරණය කරන ධර්මයන් පහකින් දැන් පිරිසිදු වෙනවා. මිදී නිදහස් වෙනවා. ඉද භික්කවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මෙතෙක් කල් මේ අනුස්සති හතර වැඩුවේ නැති නිසා ඒ පුද්ගලයා තුල ප්‍රියමනාප මිහිරි මధుර දේට ඇලිලා රාගානුසය ඉපැද්දුවා. අනුසය හැටියට ඉපැද්දුවා රාගානුසය. උපද්දවන තාක් කල් ඒ පුද්ගලයාගේ ඇතුළාන්තය තුල අධ්‍යාත්මය තුල කාමච්ඡන්ද නීවරණය ඇති වුණා, සකස් වුණා. කාමච්ඡන්දං කියන එක මම ඊයේ විග්‍රහ කළා. ඒක ඇති වුණා. කය රමණය කරන්නට කැමැත්තෙන් අන්ධ වුණා. කාමච්ඡන්දයෙන් අන්ධ වුණා. කාමච්ඡන්දය ඒ පුද්ගලයාගේ ඇතුළාන්තය තුල අධ්‍යාත්මය තුල නිතරම ඇති වුණා. මොනවා නිසාද? අනුසති නොඇඩූ නිසා, අනුසය උපදවාගත්ත නිසා. දැන් ඒ පුද්ගලයා අනුසති වඩන නිසා අනුසය හැටියට රාගානුසය අලුතෙන් එකතු කරන්නේ නැහැ. ඒ අනුව ඒ පුද්ගලයාගේ අධ්‍යාත්මය තුල කාමච්ඡන්ද නීවරණය තවදුරටත් සකස් වීම නවතිනවා. නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති.
එතකොට අනුසය එකතු කරන තාක්කල් ඇති වෙනවා. අනුසය එකතු කිරීම නවත්තනකොට ඇතිවීම නවතිනවා. සකස් වීම නවතිනවා. අන්න ඒකයි ක්‍රමය. ඉතින් ඒක නිසා මේ කාමච්ඡන්දය සදාකාලිකවම තමන්ගාව තියෙන දෙයක් නෙමෙයි. අනුසය හැටියට අලුතෙන් එකතු කරන තාක්කල් ඇති වෙනවා සන්තං අත්ති. අනුසය හැටියට අලුතෙන් එකතු කිරීම නවත්තනකොට අනුසති වඩලා සකස් වීම නවතිනවා නීවරණය. අසන්තං නත්ති. ඒ අනුව ඊගාවට පියවර 3කින් මේ කාමච්ඡන්දයෙන් මිදී නිදහස් වීම බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති. නෝපන් කාමච්ඡන්දයක් අලුතෙන් උපදිනකොට ඒක යථා පරිදි තේරුම් ගන්නවා. ඒ අනුව වහාම අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩනකොට යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හෝති තංච පජානාති. උපන් කාමච්ඡන්දය එතැනදීම ප්‍රහාණය කරනවා. අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩලා. ඒ අනුව කාමච්ඡන්දයට මුල් වෙන රාගමුල උදුරා දැම්මහම යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. නැවත ආයතනික රටාව තුල කාමච්ඡන්දය උපදවන එක සදහටම නවත්තලා දැම්මා. කාමච්ඡන්දයෙන් මිදී නිදහස් වුණා. අන්න ඒකයි තේරුම් ගන්න. ඊගාවට තියෙනවා සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං අත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං නත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. ව්‍යාපාදයක් සදාකාලිකවම තමන්ගාව තියෙන කෙලෙසයක් නෙමේ. පටිඝානුසය අලුතෙන් උපදවන තාක්කල් තමන්ගේ අධ්‍යාත්මය තුල ව්‍යාපාද නීවරණය ඇති වෙනවා. සන්තං අත්ති. පටිඝානුසය උපදවන එක නැවැත්තුවාම මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩලා තව දුරටත් ව්‍යාපාද නීවරණය ඇතිවීම නවතිනවා. සකස් වීම නවතිනවා. අසන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං නත්ති මේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. එතකොට සන්තං අත්ති අසන්තං නත්ති. මෙන්න මේ දෙපැත්ත තේරුම් ගන්න. ඊගාවට යතාච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උප්පාදෝ හෝති තංච පජානාති. නෝපන් ව්‍යාපාදයේ අලුතෙන් උපදින ආකාරයේ යථා පරිදි තේරුම් ගන්නවා. ඒ අනුව මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩනකොට යතාච උප්පන්නස්ස ව්‍යාපාදස්ස පහානං හෝති තංච පජානාති. උපන් ව්‍යාපාදේ ප්‍රහාණය කරනවා. යථා පරිදි ව්‍යාපාදයට මුල් වෙන ද්වේෂ මුල උදුරා දැම්මහම යතාච පහීනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. තවදුරටත් ආයතනික රටාව තුල ව්‍යාපාදයේ අලුතෙන් නොඋපදින බව යථා පරිදිම තේරුම් ගන්නවා. එතකොට ප්‍රධාන වශයෙන්ම ඔය කාමච්ඡන්දය ව්‍යාපාදයේ දෙකෙන් මිදී නිදහස් වීමයි තියෙන්නේ. ඒ දෙකෙන් මිදී නිදහස් වෙනකොට තීන මිද්දේ මිදී නිදහස් වෙන්න පුළුවන් වෙනවා. ඒ අනුව සන්තං වා අජ්ජත්තං තීන මිද්දං අත්තිමේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති. අසන්තං වා අජ්ජත්තං තීන මිද්දං නත්තිමේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති. තීන මිද්දේ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙකේම එකතුවෙන් ඇති වෙන මත්වීම. තීන මිද්දේ. යතාච අනුප්පන්නස්ස තීන මිද්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති. යතාච උප්පන්නස්ස තීන මිද්දස්ස පහානං හෝති තංච පජානාති. යජාච පහීනස්ස තීන මිද්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. ඊගාවට දැන් ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද තුනේම එකතුව නිසා ඇති වෙනවා උද්ධච්ච කුක්කුච්චං. උද්ධච්ච කියන්නේ උදහස් වූ කැමැත්ත. කුක්කුච්ච කියන්නේ කුණු හාරවුසා කන්න තියෙන කැමැත්ත. දෙකම එකටම ඇති වෙන්නේ. සන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්චං අත්තිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්චන්ති පජානාති. අසන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්චං
නත්ති මේ අජ්ජත්තං උද්දච්ච කුක්කුච්ඡanti පජානාති යතාච අනුප්පන්නස උද්දච්ච කුක්කුච්ඡස උපාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස උද්දච්ච කුක්කුච්ඡස පහානං හෝති තංච පජානාති යතාච පහීනස උද්දච්ච කුක්කුච්ඡස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. මරණානුස්සතිය වඩනකොට උද්දච්ච කුක්කුච්ච යලි ආයතනික රටාව තුල නොඋපදින ආකාරයටම අවසන් වෙනවා, සකස් වීම නවතිනවා. ඒක තේරුම් ගන්නවා. ඊගාවට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච හතරෙම එකතුවෙන් ඇති වෙනවා. සන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං අත්තිමේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති අසන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං නත්තිමේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති යතාච අනුප්පන්නාය විචිකිච්ඡාය උප්පාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නාය විචිකිච්ඡාය පහානං හෝති තංච පජානාති යතාච පහීනාය විචිකිච්ඡාය ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. එතකොට මේ විචිකිච්ඡාව යලි නොඋපදින වශයෙන්ම ඉවත් වෙලා කියන එක දකින්නේ සෝතාපන්න ඵලයට පත්තුණු පුද්ගලයා. එතකොට මෙතන මේ විදියට කිව්වට මේ යෝගාවචරයා මේ වන විට සෝතාපන්න ඵලයට පත් වෙලා අවසానයි. සෝතාපට්ටි අංග 4 පූර්ණය කරගෙන අවසానයි. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ මේ සෝතාපට්ටි අංග 4 පූර්ණය කරගන්නකොට සෝතාපන්න ඵලයට පත්වීමත් සමග විචිකිච්ඡාව යලි නොඋපදින වශයෙන්ම ඉවත් වෙලා යනවා. ඒ විතරක් නෙමේ මෙතනදී තවත් දෙයක් සිද්ධ වෙනවා. ඔය 34 වෙනි පිටුවේ තියෙනවා මේ සිද්ධ වෙන දේ තේරුම් ගන්න උපකාර වෙන සූත්‍රයක්. කාටත් කියවන්න පුළුවන්. 34 වෙනි පිටුවේ තියෙනවා ඉන්ද්‍රිය දට්ඨබ්බ සූත්‍රය. ඔය පංචකාම නීවරණ ධර්මයන් සකස් වීම නවතිනකොට මලකඩ තට්ටු අලුතෙන් සකස් වීම නවතිනකොට තමන් ගාව මෙතෙක් කල් ඔය මනෝමය කාය තුල ගොඩ ගැහිලා තිබ්බ මලකඩ තට්ටු වලින් වැහිලා තිබුණු ඉන්ද්‍රිය ධර්ම පහක් මතුවෙනවා. කුරා කූඹියගෙත් භූතයාගේ ප්‍රේතයාගෙත් ඔබෙත් මගෙත් කාගෙත් මේ වගේ ඉන්ද්‍රිය ධර්ම පහක් මනෝමය කායේ යටපත් වෙලා තියෙනවා. මේවා නම් වශයෙන් කියතොත් සද්දා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ධර්ම පහම අර නීවරණ තට්ටු පහෙන් මලකඩ තට්ටු පහෙන් වැහිලායි තියෙන්නේ. යටපත් වෙලායි තියෙන්නේ. දැන් අනුස්සති වඩලා මලකඩ තට්ටු පහ සකස් කර ගැනීම නවතිනකොට මලකඩ තට්ටු සකස් කර ගැනීමෙන් මිදී නිදහස් වෙනකොට අර මලකඩ තට්ටු වලින් වැහිලා තිබ්බ ඉන්ද්‍රිය ධර්ම පහම ඒ පුද්ගලයා තුල මතුවෙනවා, බලගැන්වෙනවා. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ ඊගාවට දැන් මේ සූත්‍රයේ මේවා කියලා තියෙනවා චතුසු සෝතාපට්ටි අංගේසු එත්ත සද්ද ඉන්ද්‍රියං දට්ඨබ්බං. සද්දා ඉන්ද්‍රිය මතුවෙනවා සෝතාපට්ටි අංග 4 හැටියට බලගැන්වෙනවා. එතකොට එතන බල කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මොනවද සෝතාපට්ටි අංග 4? කල්යාණ මිත්‍ර සම්පත්තිය බලගැන්වෙනවා, සද්ධර්ම ශ්‍රවණයේ බලගැන්වෙනවා, යෝනිසෝ මනසිකාරයේ බලගැන්වෙනවා, ධම්මානුධම්ම පටිපදාව බලගැන්වෙනවා. බුද්ධ බල 4ක්. ඊගාවට තියෙනවා චතුසු සම්මප්පදානේසු එත්ත විරිය ඉන්ද්‍රියං දට්ඨබ්බං.
විරිය ඉන්ද්‍රිය මතු වෙනවා සතර සම්මප්පදාන හැටියට බල ගැන්වෙනවා. එතකොට එතනත් බල හතරයි. චතුසු සතිපට්ඨානේසු එත්ත සති ඉන්ද්‍රියන් දට්ඨබ්බං. සතර හතිපට්ඨානයේ හැටියට සති ඉන්ද්‍රිය බල ගැන්වෙනවා. ඊගාවට චතුසු ඥානේසු එත්ත සමාධි ඉන්ද්‍රියං දට්ඨබ්බං. ධාන හතර හැටියට සමාධි ඉන්ද්‍රිය බල ගැන්වෙනවා. ඊගාවට චතුසු අරිය සත්‍යේසු එත්ත පඤ්ඤ ඉන්ද්‍රියං දට්ඨබ්බං. චතුරාර්ය සත්‍ය හැටියට සමුදය නිරෝධය හැටියට ප්‍රඥා ඉන්ද්‍රිය බල ගැන්වෙනවා. එතකොට ඉන්ද්‍රිය ධර්ම පහක් මතු වෙනවා. බල ධර්ම 20ක් හැටියට බල ගැන්වෙනවා. බුද්ධ බල 20ක් බල ගැන්වෙනවා. මොනවද බුද්ධ බල කියන්නේ? භව උදුරා දමන්නට උපකාරක ධර්මතා බල ධර්ම 20ක් හැටියට බල ගැන්වෙනවා. කා තුලද? ඔය ඉන්ද්‍රිය ධර්ම මතුවෙන පුද්ගලයා තුල. මේ ඉන්ද්‍රිය ධර්ම මතුවීම තව දුරටත් මම කියනවා. ඉස්සරහට තව එක පබ්බේකදී මේක කියන්න තියෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම මතුවීමත් බුද්ධ බල 20ක් හැටියට බල ගැන්වීමත් අවශ්‍යයි කෙලෙස් මුල් තුන උදුරා දාන්න. නැතුව උදුරා දාන්න බෑ. ඒකයි මේකේ වැදගත්කම. එතකොට දැන් මේ නීවරණ ධර්ම මෙතෙක්කල් සකස් වෙලා තිබ්බා, සකස් කරගත්තා. මෙතෙක්කල් තමන්ගේ ඔය ඇහැ කන නාසය දිවකය මන දොරවල් හයේම ආයතනික රටාව ක්‍රියාත්මක වුණේ නීවරණ ධර්ම එකතු කරන්න. නීවරණ ධර්ම එකතු කරන්න. එතකොට තමන්ගේ ලේ මස් ඇට නහර හෝමෝන ස්නායු සියලු දේවල් සකස් වෙලා තිබ්බේ ඒ ආයතනික රටාවට ගැලපෙන විදිහට, නීවරණ ධර්ම වලට ගැලපෙන විදිහට, කාමච්ඡන්දයට ඕන විදිහට, ව්‍යාපාදයට ඕන විදිහට, තීන මිද්දේට ඕන විදිහට, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවට ඕන විදිහට. දැන් ඒවයින් මිදී නිදහස් වෙන නිසා ඔය ලේ මස් ඇට නහර හෝමෝන ස්නායු සියල්ලමත් මේ නීවරණ සකස් කරන ආයතනික රටාවෙන් මිදී නිදහස් වෙන්නට උපකාර වෙන මට්ටමකට වෙනස් වෙනවා. අලුත් තත්වයකට පත් වෙනවා. ඒකත් මං ඉස්සරහට තව කියන්න තියෙනවා. අපි නාමික වශයෙන් මේ අවස්ථා දෙකම දැන් මෙතනදී සිහිපත් කළේ. එතකොට දැන් ඔය නීවරණ පහෙන්ම මිදී නිදහස් වීමත් සමග ඒ පුද්ගලයාගේ ඇතුළාන්තයේ අධ්‍යාත්මය පිරිසිදු වෙනවා. ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති අත්ති ධම්මාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිස්සිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් අරගෙන උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. ඒවම්පිකෝ භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු. ඊගාවට තියෙනවා ධම්මේසු ධම්මා අනුපස්සනාවේ පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් වෙන පබ්බය. එතකොට දැන් මේවා මේ එකින් එක පෙළගස්වලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබ්බට මේවා ඔක්කොම එකටම එක සමගාමීවමයි පූර්ණේ වෙන්නේ. එකටම එක සමගාමීවමයි පූර්ණේ වෙන්නේ. එතකොට මේවා අර කතරගම් දෙයියන්ට වගේ ඔලු 6කින් එකපාර 6ම කියන්න බෑනේ. පබ්බ 6ම එකින් එක පෙළගස්වලා කියන්න ඕනේ. නමුත් ඔබ තේරුම් ගන්න ඕනේ මේ පබ්බ මෙහෙම පෙළගස්වලා තිබ්බට එකටම එක සමගාමීවම පූර්ණය වෙනවා. මේ නීවරණ පබ්බේ අද පූර්ණය වෙලා
කන්ද පබ්බේ ලබන අවුරුද්දේ පූර්ණේ වෙන්නේ නැහැ. ලබන සතියේ පූර්ණේ වෙන්නේ නැහැ. එකටම මේවා පූර්ණේ වෙනවා අනුසති භාවිතයට ගන්නකොට බහුලව භාවිතයට ගන්නකොට. ඊගාවට තියෙනවා පුනච පරම් භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදානක්ඛන්දේසු. මේ පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. පංචස්කන්ධයම පරිහරණය කරනවා. හැබැයි උපාදානය කරගන්නේ නැහැ. මගේ කරගන්නේ නැහැ. අල්ලගන්නේ බදාගන්නේ ගොඩ ගහගන්නේ එකතු කරගන්නේ නැහැ. උපාදානයෙන් තොරව පංචස්කන්ධයම පරිහරණය කරනවා. ඒ අනුව ඔය රූප වේදනා සංඥා කියන සබ්බචිත්ත සාධාරණ වූ කන්ද තුනත් සංකාර වෙනුවට ක්‍රියාසිත පැවැත්වීමත් විඥාණයෙන් කටයුතු කිරීම වෙනුවට ප්‍රඥාවෙන් කටයුතු කිරීමත් ඒ පුද්ගලයාට අරමුණු වෙන පංචස්කන්ධය. අර සංකාර විඥාන දෙකෙන් මිදී නිදහස් වෙනවා. ඒ වෙනුවට ක්‍රියාසිත පවත්වනවා ප්‍රඥාවෙන් කටයුතු කරනවා. එතකොට උපාදානය කරගන්නේ. උපාදානය කරගන්නේ සංකාර කරලා විඥාණයෙන් කටයුතු කළොත්. ඔන්නෝකයි තේරුම් ගන්න ඕන. ඊගාවට දැන් කියනවා ඉද භික්කවේ භික්ඛු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්තංගමෝ ඉති සංකාරා ඉති සංකාරාණං සමුදයෝ ඉති සංකාරාණං අත්තංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්තංගමෝ. රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයේ හැටියට තේරුම් ගන්නවා. පංචස්කන්ධයටම කැමැත්තට බැඳුනකොට සමුදය උපදින්න එනවා. එක්ක ප්‍රිය දෙයට ඇලීමේ චේතනාවෙන් සමුදය උපදින්න එනවා. එක්ක අප්‍රිය දෙයට ගැටීමේ චේතනාවෙන් සමුදය උපදින්න එනවා. එක්ක ප්‍රියාප්‍රිය අතර මැනීමේ චේතනාවෙන් සමුදය උපදින්න එනවා. හැබැයි සමුදය උපදින්න ආවට සමුදය උපදව ගන්නෙ නැහැ. උපදින්නට පෙර මමත්වයෙන් ගැනීමෙන් මිදී නිදහස් වෙනවා. සක්කාය නිරෝධගාමිනී පටිපදාවෙහි හැසිරෙනවා. අත්තංගමෝ. අත්තංගමෝ කියන්නේ මොකද්ද? මමත්වයෙන් ගන්නෙ නැහැ. මිදී නිදහස් වෙනවා. මෙතෙක් කල් සමුදය උපදවාගෙන මමත්වයෙන් ගත්තා. දැන් සමුදය උපදින්න ආවට මමත්වයෙන් ගන්නෙ නැහැ. මිදී නිදහස් වෙනවා. ඒ අනුව ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති අත්ති ධම්මාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් අරගෙන උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. ඒවම්පිකෝ භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදානක්ඛන්දේසු. එතකොට දැන් නීවරණ පහිනුත් මිදී නිදහස් වුණා. පංචස්කන්ධ උපාදානේනුත් මිදී නිදහස් වුණා. ඒ කියන්නේ නාම රූප උපාදානයෙන් මිදී නිදහස් වුණා. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට නාම රූප උපාදානයෙන් මිදී නිදහස් වෙනවා නම් අර නාම රූප පත්‍යා සලආයතනං කියන සමුදය උපදින ක්‍රියාවලිය සිද්ධ වෙන්න බෑ. සලආයතනික රටාවෙන්ම මිදී නිදහස් වෙනවා. ඒකයි ඊගාවට තියෙන්නේ ධම්මේසු ධම්මානුපස්සනා ආයතන පබ්බය. 384 වෙනි ඡේදයේ තියෙනවා පුනජ පරම් භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු
කතංච පන භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති තසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු ඒ පුද්ගලයාගේ අජ්ජත්තික බාහිර ආයතන හයම පිරිසුදු වෙනවා. ඒ අනුව මෙතෙක් කල් තිබ්බේ චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය. ආයතන හය. දැන් චක්කායතනය චක්කු ඉන්ද්‍රිය බවට පත් වෙනවා. සෝතායතනය සෝත ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ගානායතනය ගාන ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ජීවායතනය ජීව ඉන්ද්‍රිය බවට පත් වෙනවා. කායායතනය කාය ඉන්ද්‍රිය බවට පත් වෙනවා. මනායතනය මන ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ඉන්ද්‍රිය බවට පත් වෙනවායි කියන්නේ අරමුණු වෙන හැම කුණු ගොඩක්ම ඇතුළට ගන්නෙ නැහැ. තෝරලා බේරලා පෙරලා කුසලයේ වඩා වර්ධනය වෙන අකුසලයේ පරිහානියට පත් වෙන දේ පමණක් ඇතුළට ගන්නවා. අකුසලයේ වඩා වර්ධනය වෙන කුසලයේ පරිහානියට පත් වෙන දේ විසිකල්ලාම අයින් කරනවා. ගන්නෙම නැහැ ඇතුළට. විසි කරනවා කියන්නේ මේ අතින් අල්ලලා විසි කරනවා නෙමෙයි. හිතෙන් රෝධ ගැහිම නවත්තන. ඒකයි කරන්නේ. එතකොට අර ආයතනික රටාවක් ක්‍රියාත්මක වෙනකොට ඇහැ කන් නාසය දිවකය මනහය ආයතන හයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට අහක යන කුණු ඇද ගන්නවා, බැඳ ගන්නවා, එකතු කර ගන්නවා, රැස් කර ගන්නවා, ගොඩ ගහ ගන්නවා. දැන් කුණු අස් කරනවා, කුණු වෙන් කරනවා, කුණු ගන්නෙ නැහැ. කුණු තෝරලා බේරලා අයින් කරනවා. කුණු නොවන පිරිසිදු වෙන්න උපකාර වෙන්න දේවල් විතරක් ගන්නවා. ඒකයි වෙන්නේ. එතකොට ඒ පුද්ගලයාගේ චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවට චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. එතකොට මනීන්ද්‍රිය ක්‍රියාත්මක වීමත් සමග ඒ පුද්ගලයා තුල මනීන්ද්‍රිය දිගින් දිගටම භාවිතයට ගන්නකොට සංකාර උපේක්ඛා ඥානය ක්‍රියාත්මක වෙලා උපේක්ඛා ඉන්ද්‍රිය බලගැන් වෙනවා. උපේක්ඛා ඉන්ද්‍රිය බලගැන් වෙනවා. මොන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙද්දිද? මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට. උපේක්ඛා ඉන්ද්‍රිය බලගැන්වීමත් සමගයි අර මම කලින් කියපු සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියන පංච ඉන්ද්‍රිය මතුවෙන්නේ, බලගැන්වෙන්නේ. එතකොට ඔය පංච ඉන්ද්‍රිය මතුවෙනකොට බලගැන්වෙනකොට ඒ පුද්ගලයා තුල තවත් ඉන්ද්‍රිය ධර්ම 3ක් 4 වරක් බලගැන්වෙනවා. 4 වරක්. පළවෙනි එක අනඤ්ඤතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය පළවෙනි වර මතුවෙනවා සෝතාපට්ටි මාර්ගයේදී, දෙවෙනි වර මතුවෙනවා සකදාගාමි මාර්ගයේදී, තුන්වෙනි වර මතුවෙනවා අනාගාමි මාර්ගයේදී, හතරවෙනි වර මතුවෙනවා අරහන්ත මාර්ගයේ. මොන ඉන්ද්‍රියද? අනඤ්ඤතඤ්ඤස්සාමි. වචන දෙක. අනඤ්ඤත කියන්නේ තාම මඤ්ඤතාවයේ තියෙනවා, නමුත් තාම අඤ්ඤතාවයටපත් වෙලා නැහැ. මගපලයේ පූර්ණේ වෙලා නැහැ තාම. හැබැයි තව මොහොතකින් අඤ්ඤස්සාමි මගපලයේ පූර්ණේ වෙනවා. එතකොට සෝතාපට්ටි මාර්ගයේ පූර්ණේ වෙන මොහොතේ එකවරක් අනඤ්ඤත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය බලගැන්වෙනවා. සකදාගාමි මාර්ගයේදී දෙවෙනි වර බලගැන්වෙනවා. අනාගාමි මාර්ගයේ පූර්ණේ වෙද්දී තුන්වෙනි වර බලගැන්වෙනවා. අරහන්ත මාර්ගයේ පූර්ණේ වෙද්දී හතරවෙනි වර බලගැන්වෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මයේ බලගැන්වෙනකොටයි මාර්ගයේ පූර්ණේ වෙලා ඵලයටපත් වෙන්නට සුදුසුෙක් බවට පත් වෙන්නේ. ඊගාවට මගඵල ලබන වෙලාවේ මගඵල ලැබීමේදී අඤ්ඤ ඉන්ද්‍රිය
මතු වෙනවා, ක්‍රියාත්මක වෙනවා, බලගැන්වෙනවා. සෝතාපන්න ඵලයේදී පළවෙනි වර, සකදාගාමී ඵලයේදී දෙවෙනි වර, අනාගාමී ඵලයේදී තුන්වෙනි වර, අරහන්ත ඵලයේදී හතරවෙනි වර. ඊට පස්සේ මගඵල ලැබුවට පස්සේ මගඵල ලැබුවා දැන් ඒ අනුව අඤ්ඤතා කියන தത്വයටපත් වුණා. මඤ්ඤතාවයෙන් සදහටම සහ මුලින්ම මිදී නිදහස් වුණා. ඒ අනුව අඤ්ඤතාවී ඉන්ද්‍රිය බලගැන්වෙනවා. සෝතාපන්න ඵලයටපත් වුණාම, සකදාගාමී ඵලයටපත් වුණාම, අනාගාමී ඵලයටපත් වුණාම, අරහන්ත ඵලයටපත් හතරවර. එතකොට ඔය ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වෙනකොට බලගැන්වෙනකොටයි මගඵල ලැබෙන්නේ. හෙවත් සංයෝජන ධර්ම 10ෙන්ම මිදී නිදහස් වෙන්නේ. සදහටම සහ මුලින්ම. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන කියනවා ඉද බික්කවේ බික්කු චක්කුංච පජානාති රූපේච පජානාති සෝතංච පජානාති සද්දේච පජානාති ගානංච පජානාති ගන්ධේච පජානාති ජීවහංච පජානාති රසේච පජානාති කායංච පජානාති පොට්ටබ්බේච පජානාති මනංච පජානාති ධම්මේච පජානාති. ඇහැ කන නාසය දිවකාය මන කියන දුරවල් 6 ආයතන 6ක් හැටියට මෙතෙක් කල පවත්වාගෙන ආ බවත් දැන් ඒවා ඉන්ද්‍රිය ධර්මයන් 6ක් බවට පිරිසිදු වුණු බවත් පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට දකිනවා. පජානාති. ඒ වගේම ඇහැට කනට නාසයට දිවට කායට මනට ආයතන 6ට පටිච්ච වුණු බාහිර අරමුණු මෙතෙක් කල් එකතු කර කර ආස්වාදනය කළ බවත් දැන් එකතු කරගන්නේ නැති බවත් උපාදානයෙන් තොරව පරිහරණය කරන බවත් දකිනවා. දෙපැත්තම පජානාති. ඊගාවට කියනවා යංච තදූපයම් පටිච්ච මේ ඇහෙන් රූපයකට, කනෙන් ශබ්දයකට, නාසයෙන් ගඳ සුවඳකට, දිවෙන් රසකට, කයෙන් පහසකට, මනසින් අරමුණකට තදූපයම් පටිච්ච වුණාම, ඒ කියන්නේ තදින්ම කැමැත්තෙන් බැඳුනහම uppajjati අලුතෙන් උපදිනවා සංයෝජන. සංයෝජන ධර්ම. නිවන බහන ඈඳුතු. බැමි. එතකොට සංයෝජන තුනක් තියෙනවා. ප්‍රිය දෙයට ඇලීමෙන් රාග සංයෝජනය, අප්‍රිය දෙයට ගැටීමෙන් ද්වේෂ සංයෝජනය, ප්‍රියාප්‍රිය අතර මැනීමෙන් මෝහ සංයෝජනය. එතකොට මේ සංයෝජන තුනම සදාකාලිකවම තමන් ගාව තියෙන දේවල් නෙමෙයි. අලුතෙන්ම තදූපයම් පටිච්ච වීම නිසා උපදවන සංයෝජන. එතකොට දැන් ඇහැ කන නාසය දිවකය මන 6 ඉන්ද්‍රියයන් 6ක් බවට පත් වුනහම කිසිම දෙයකට තදූපයම් පටිච්ච වෙන්නේ නැහැ. අනුසති වඩනවා. ඒ අනුව යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති. නෝපන් සංයෝජන මෙතෙක් කල තදූපයම් පටිච්ච වෙලා අලුතෙන් ඉපද්ද වූ බව යථා පරිදි තේරුම් ගන්නවා. දැන් අනුසති වඩන නිසා, ඉන්ද්‍රිය සංවරයේ පීඨා කටයුතු කරන නිසා යතාච uppannassa සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති. උපන් සංයෝජන ප්‍රහාණය වෙන බව යථා පරිදි තේරුම් ගන්නවා, ප්‍රහාණය කරනවා. ඒ අනුව යතාච පහීනස්ස සංයෝජනස්ස යථා පරිදි සංයෝජන ප්‍රහාණය කළ නිසා ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. යලි ආයතනික රටාවක් නොඋපදින බව යථා පරිදිම තේරුම් ගන්නවා. එතකොට හොඳටම තේරුම් ගන්න ඕනේ දැන් මේ අවස්ථාව වෙනකොට අර මම කලිනුත් සිහිපත් කරපු මේ ආයතනික රටාවට ගැළපෙන ආකාරයට පුද්ගලයා තුල හැදිලා තිබ්බ ලේ මස් ඇටනහර හෝමෝන ස්නායු සියල්ලෙම රසායනික తত্ত্বය දැන් ඉන්ද්‍රිය සංවරයට උපකාර වෙන ආකාරයට, කෙලෙස් මුල් උදුරා දමන්නට උපකාර වෙන ආකාරයට අලුත්ම తত্ত্বයකටපත් වෙනවා. ඒ අලුත්ම తত্ত্বයකටපත් වීම සමහර කෙනෙකුට දුක්ඛා පටිපදාව. හැබැයි ගැටෙන්නේ නැහැ. තවත් සමහර කෙනෙකුට ඒක සුවයක් වගේ දැනෙනවා. සුඛා පටිපදාව. හැබැයි ඇලෙන්නේ නැහැ. උපේක්ඛා සිතින් අනුසති වඩනවා. ඒකයි වෙන්නේ. එතකොට
මේ සියලු දේ පූර්ණය කර ගැනීමෙන් ඒ පුද්ගලයාගේ ඇතුළාන්තයේ අධ්‍යාත්මය පිරිසුදු වෙනවා. ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති අත්ති ධම්මාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් අරගෙන උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. ඒවම්පිකෝ භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මෙන්න මේ ආකාරයටයි මේ භික්ඛුව ධම්මේසු ධම්ම අනුපස්සනාව පූර්ණය කරගන්නේ. චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු. අජ්ජත්තික බාහිර ආයතන හයෙන් පිරිසුදු වීම උදෙසා. ඊගාවට තියෙනවා අර බුද්ධ බල විස්ස බල ගැන්වීමත් සමග ඒ පුද්ගලයා තුල භව උදුරා දමන්නට උපකාර වෙන අංග 7 පූර්ණය වෙනවා. ඒකයි තියෙන්නේ 385 වෙනි ඡේදයේ පුනච පරම් භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු. ඇඟේ පුද්ගලයා තුල බොජ්ජංග ධර්ම 7ම පූර්ණය වෙනවා. කතංච පන භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු ඉද භික්කවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති යතාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති. මෙහෙම සති සම්බොජ්ජංගයේ පූර්ණේ වීමත් සමග යතාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේම භාවනාවම පරිපූර්ණ වෙනවා. එතකොට ඊගාවට තියෙනවා ධම්මවිචේ සම්බොජ්ජංගය, ඊට පස්සේ විරිය සම්බොජ්ජංගය, ඊට පස්සේ පීති සම්බොජ්ජංගය, ඊට පස්සේ පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, අවසානම එක උපේක්ඛා සම්බොජ්ජංගය. එතකොට රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා දමන්නට උපකාර වෙන බලවත්ම අවසානම తত্ত্বය උපේක්ඛාව. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ අවසානම පියවර උපේක්ඛාව. ඒ අනුව උපේක්ඛා සම්බොජ්ජංගයේ පූර්ණේ වීමත් සමග යතාච uppannassa උපේක්ඛා සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති තංච පජානාති. භාවනාව පරිපූර්ණ වෙනවා. එතකම්ම එතෙක්ම භාවනාව පරිපූර්ණ නැහැ. කරගෙන යන්න. පරිපූර්ණ වෙන්නේ බොජ්ජංග ධර්ම පූර්ණේ වීමත් සමග. ඒ අනුවයි රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල මුලින්ම උදුරා අස් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊගාවට දැන් තියෙනවා මේවා පූර්ණේ වෙනකොට මේ බොජ්ජංග ධර්ම 7ම ඒ පුද්ගලයාගේ ඇතුළාන්තය පිරිසිදු වෙනවා. ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. බාහිරයත් පිරිසිදු වෙනවා. අජ්ජත්ත බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඇතුළාන්තයත් බාහිරයත් පිරිසිදු වෙනවා. සමුදය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති. වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති. සමුදය වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති. අත්ති ධම්මාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් අරගෙන උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. ඒවම්පිකෝ භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු. මෙන්න මේ ආකාරයට මේ භික්ඛුව ධම්මේසු ධම්මානුපස්සනාව පූර්ණය කරගන්නවා සත්ත බොජ්ජංග පූර්ණය වීමත් සමග. එතකොට ඊගාවට තියෙනවා
අවසානම පබ්බය. ධම්මේසු ධම්මානුපස්සනා චතු අරිය සත්‍ය පබ්බය. චතු අරිය සත්‍ය පබ්බය. මේවා මේ කෑලි හලලා මේ නම් දාලා තියෙන්නේ. මේකේ හරියටම නම කියන්න ඕන. ධම්මේසු ධම්මානුපස්සනා චතු අරිය සත්‍ය පබ්බය. ඒකයි ඔය 17 වෙනි පිටුවේ තියෙන්නේ. 386 වෙනි ඡේදයේ තියෙනවා පුනච පරම් භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සත්‍යේසු කතංච පන භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සත්‍යේසු ඉද භික්කවේ භික්ඛු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති. එතකොට චතු අරිය සත්‍ය යථා පරිදි පසක් කර ගන්නවා. ඇත්ත වශයෙන්ම චතු අරිය සත්‍ය යථා පරිදි පසක් කර ගන්නවා අර ඉන්ද්‍රිය ධර්ම මතුවෙන අවස්ථාවේදීම පඤ්ඤා ඉන්ද්‍රිය මතුවෙනකොට බල ගැන්වෙනකොට. හැබැයි දැන් මේක පෙළගස්වලා කියන්න එපැයි. ඒක නිසා තමයි මෙතන අවසානම පියවර හැටියට සත්‍ය පබ්බය විග්‍රහ කරලා තියෙන්නේ. ඊගාවට තද කළු පාට කරලා තියෙනවා පඨම භානවාරෝ නිට්ඨිතෝ කියලා. ඒකෙත් තේරුමක් තියෙනවා. බුදුහාමුදුරන්ට දැන් මේ සූත්‍රය දේශනා කරන්න බණවර දෙකක් ගියා. පළවෙනි බණවර මෙතනින් ඉවරයි. දැන් අපිට මේක මාගදී භාෂාවෙනුත් කියන්න වෙනවා. සිංහල භාෂාවෙනුත් කියන්න වෙනවා. සම්මත බුද්ධ ආගමේ කරලා තියෙන වැරදි පරිවර්තනයත් කියන්න වෙනවා. ඒක හරිගස්සව ගත්තාම කොහොමද භාවිතයට ගන්න ඕන කියන එකත් කියන්න වෙනවා. වරද වරද හැටියටත් හරි දේ හැටියටත් තහවුරු කරන්නත් වෙනවා. ඒ ඔක්කොම කියනකොට බණවර දෙකෙන් මේක කියන්න ටිකක් අමාරුයි. ඒක නිසා බණවර 3ක් යනවා. අද හවසයි, ඊයේ හවසයි, පෙරේද හවසයි. හැබැයි බුදුහාමුදුරන්ට අර බුද්ධ ආගමක් තිබ්බේ නෑනේ ඒ කාලේ මේක වරද්දපු ඒවා නිවැරදි කරන්න. ඒ කාලේ බුදුහාමුදුරන්ගේ ගෝලියෝ අද වගේ ආගමක් ඇදහැව්වේ නෑනේ වැඳ වැඳ පුද පුද ඇද පත පත. දැන් අද බුදුහාමුදුරන්ගේ ගෝලියෝ කියලා කියා ගන්න මිනිස්සු කොටසක් නේ මේක වරද්දගෙන කරගෙන යන්නේ. ඒක නිසා බුදුහාමුදුරන්ට මේක බණවර දෙකයි අවශ්‍ය වුණේ තනිකරම මාගදී භාෂාවෙන් විතරයි දේශනා කළේ. සිංහලෙන් කියා ඉන්න දෙයක්වත් තිබ්බේ නැහැ. ඒ නිසා පළවෙනි බණවාරය මෙතනින් ඉවරයි. ඊට පස්සේ එහා පිටුවේ ඉඳන් තියෙන්නේ දෙවෙනි බණවාරය. මෙතන තියෙනවා දුක්ඛ අරිය සත්‍ය නිද්දේශය. කතමංච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛා ශෝක පරිදේය දුක්ඛ දෝමනස්ස උපායාසාපි දුක්ඛා. මෙතන තියෙන්නෙම පියණු 8ක් නිසා දුක උරුම වෙන බව. මොකද්ද මේ පියණු 8ේ තේරුම? ප්‍රිය අප්‍රිය. එතකොට දුකට හේතුව මොකද්ද? මේ තමන්ගේ හිතේ ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට දුරවල් හයට අරමුණු වෙන අරමුණු පිළිබඳව උපදින ප්‍රිය අප්‍රිය බව. එතකොට ප්‍රිය දෙයට ඇලුනහම පියේහි විප්පයෝගෝපි දුක්ඛෝ. අප්‍රිය දෙයට ගැටුනහම අප්පියේහි සම්පයෝගෝපි දුක්ඛෝ. ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරලා මැනලා යමක් කැමති වුනහම යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. ඒ අනුව සංකිත්තේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛ. පියණු 8ම හලලයි තියෙන්නේ. සම්මත පරිවර්තනය. එතකොට මේ ජාතිය ඉපදීම දුකයි කියලා ජාතිය දුකයි කියලායි අද පරිවර්තනය කරලා. ඒක වැරදි. ඒක වැරදි. අපි කල්පනා කළොත් යම් ආකාරයකට අපි හිතමුකෝ බැල්ලියක් පැටව දානවා කියලා ගෙදර හදන. දැන් අර වාණිජමය වශයෙන් ව්‍යාපාරයක් හැටියට අපි හිතමුකෝ
බල්ලෝ විකුණන කෙනෙක් කියලා. දැන් මේ බල්ලෝ විකුණන කෙනාට අර තමන් විකුණන්න ඇති කරන බැල්ලියක් පැටවු දාන එක දුකක්ද සැපක්ද? ඒක එයාගේ හිතට සතුටක් සැපයක් සුවයක්. අපි හිතමුකෝ ගෙදරට ඇවිල්ලා ඉන්නවයි කියලා වල් බැල්ලියක්. දැන් මේ බැල්ලි පැටවු දානවා. ඔක්කොම පැටවු ගෑනු පැටවු. දැන් මොකද වෙන්නේ? Tamanට පොඩි මේක බල්ලෝ පවත්වගෙන යන්න අමාරුයි නම් ගැටීමක් එනවා. ඔක්කොම පැටවු පිරිමි පැටවු නම් අන්න සතුටුයි. එතකොට මෙතන තියෙන්නේ මේ ප්‍රියාප්‍රිය මිසක ඉපදීම දුකයි කියන එකක් නෙමේ. හොඳට තේරුම් ගන්න ඕනේ. ඉපදීම දුකයි කියන එකක් නෙමේ. ඒක නිසා යම් ආකාරයකට මේක ජාති පි දුක්ඛා ඊගාවට තියෙනවා ජරා පි දුක්ඛා. ජරාවටපත් වීම මේ විපරිණාමයටපත් වීම වයසට යනවා ඒ වගේ දේවල් වෙනවා. ඒක දුකක් නෙමෙයි හැමෝටම. අපි හිතමුකෝ යම් ආකාරයකට යකා බැඳගත්තා වගේ වැඩ කරන සේවකයෙක් ඉන්නවා කියලා ආයතනයක ලබන අවුරුද්දේ විශ්‍රාම යන්න තියෙනවා. බොහොම අකමැත්තෙන් වැඩ කරන්නේ. ඒ තරම්ම වෙහෙසයි ගතට. දැන් එයාට අර අවුරුද්ද ඉක්මනට ගෙවෙන එක දුකක්ද සැපක්ද? සැප. මොකද ඉක්මනටම නිදහස් වෙන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් ඔය අවුරුද්ද ගෙවිලා විශ්‍රාම ගන්න බලාගෙන ඉන්නකොටම චක්‍රලේඛයන් නිකුත් කරනවා තව අවුරුද්දක් දික් කරනවායි කියලා. මොකද වෙන්නේ? අන්න දුක උරුම වෙනවා. අප්‍රියයි. එතකොට මේ ප්‍රියාප්‍රිය නිසායි දුක උරුම වෙන්නේ. ජරාව නෙමේ ජරාවට ප්‍රිය වීම අප්‍රිය වීමයි දුකට හේතුව. ජරාව ස්වාභාවිකයි. උපාදානය කරගත්තේ නැත්නම් දුකක් උරුම වෙන්නේ නැහැ ජරාවෙන්. අපි තව එකක් ගමුකෝ ව්‍යාධිපි දුක්ඛා. ලෙඩක් දුකක් ලෙඩ රෝගයක් හැදුනහම ඒකත් දුකක් නෙමෙයි. ලෙඩක් හැදෙන එක දුකක් කියලා කියන්න හිතන්න එපා. ඒක වැරදි. එහෙම හිතුවොත්. හොඳට මේක තේරුම් ගන්න. දැන් ඔය දේශපාලඥයෙක්ව හිරේ දැම්මම ලෙඩක් හදා ගන්නව නම් සතුටුයි අධිකරණ රෝහලට අර බන්ධනාගාර රෝහලට යන්න පුළුවන්. සතුටින්මයි යන්නේ. බොරුවටනේ ලෙඩක් හදා ගන්න හදන්නේ. ඒ ආසේ ඇත්තටම හැදුනොත් සාදු සාදු කියලා සතුටින්ම යනවා. ඒකයි. ඒකයි තේරුම් ගන්න. තව උදාහරණයක් ගමු. එච්චර බැරෑරුම් එකක් ඕනේ නැහැ. ඊට සරලව මේක තේරුම් ගත්ත හැකි. අපි හිතමු 3 වසරේ විතර ළමයෙක් ඉන්නවා ඉස්කෝලේ යන්න ටිකක් කම්මැලි. දැන් උදේ 5ට විතර නැගිටලා දැන් මූණකට හොදගෙන ඇඟපත හොදගෙන දැන් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. බොහොම කම්මැලි. පොඩ්ඩක් උණ ගතියක් ගැනීගෙන එනවා. දැන් ඒ ළමයාට මේක ලොකු සතුටක් ලොකු සුබ නිමිත්තක්. උණ හැදුනොත් උණ වැඩි වුණොත් ගෙදර හිටිය හැකි. ඉල්ලන දේ කණ්ඩාත් ගෙනත් දෙනවා. දවසම පාඩම් කරන්න නැතුව ඉන්නත් පුළුවන්. කවුරුත් කරදර කරන්නේත් නැහැ. දැන් ඒ ළමයාට ලෙඩේ වැඩි වෙන එක හැදෙන එක වඩා වර්ධනය වෙන එකද නැද්ද? සතුට. ඈ? වර්ධනය වෙන එක සතුටුයි. ඒ නිසා කැමැත්තෙන්ම ලෙඩේ වඩා වර්ධනය කරගන්න. බැරි වෙලාවත් 6 විතර වෙනකොට ඒ ළමයාට උණ ගතිය ඇරිලා ගියොත් අම්මා පොඩ්ඩක් කොහොම බෙල්ලටත් අත් තියලා නල්ලටත් අත් තියලා පැන්ඩෝල් පෙති භාගයක් දීලා හරි හරි යෝග ගණන් ගන්න එපා අඩු වෙයි කියලා ඉස්කෝලේ යවනවා. ඒක දුකයි. අප්‍රියින්. එතකොට ලෙඩේ හැදෙන එක නෙමේ දුකට හේතුව.
ප්‍රිය අප්‍රිය. අන්න ඒකයි තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරන්න ඕනේ. මේක ව්‍යාධිය දුකයි කිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදි. තව උදාහරණයක් ගමු. තේරෙන්නේ නැතිමනම්. අපි හිතමු ඔබේ දරුවෙක් පුතා කියලා හිතන්නකෝ. රස්තියාදු ගමනක් යන්න යනවා. හෙට යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යන්න යනවා. රස්තියාදුකාරයෝ ටිකක් එක්ක. දැන් ඔබ කැමති නෑ මේ ගමනේ යනවට. උදේ වෙනකොට අර ළමයාට බඩේ අජීර්ණයක් හැදෙනවා. දැන් යන්න විදිහක් නැහැ. විනාඩි 5න් පාට වැසිකිළියට යනවා. ඒ තරම් සතුට සුවයස් යන සීමක් එදා දවසට තියෙනවද? නැහැ. අනේ හොඳයි. බේ තිබ්බත් එන්නේ නැහැ. බේ තිබ්බත් එන්නේ නැහැ. මොකද හොඳ වුණොත් යනවා අර ගමන. ඒක දුකයි. එතකොට ලෙඩේ නෙමෙයිනේ ඒ දුක. හොඳ වෙන එකත් දුකක් කරගන්නේ. ඒ වගේ තියෙනවා. අපි තව උදාහරණයක් ගමු. අපි හිතමු ආදරවන්තයෙකුයි ඉන්නවා. ආදරවන්තයා ලෙඩ වෙනවා. දැන් ආදරවන්තිය බොහෝම ආදරෙන් කවනවා, පොවනවා, සලකනවා. දැන් ආදරවන්තයා බලනවා යකෝ කවදාවත් නැතුව කවනවා, පොවනවා, ඔළුව අත ගන්නවා, ඕඩි කොලොන් දානවා ඔළුවට. දැන් මේ තරම් සැනසීමක් කවදාවත් ලැබිලා නැහැ. දැන් ලෙඩේ හොඳ වුණොත් එහෙම ආයේ ලෙඩක් ඇදිච්ච දවසට තමයි ඒ වගේ සැලකිල්ලක් හම්බෙන්නේ. ඉතින් ලෙඩේ හොඳ වෙනවටද කැමති? ලෙඩේ පවත්වගෙන යන්න. පවත්වගෙන යන්න. එයාට ලෙඩේ හොඳ වෙන එක දුකයි. ඒ වගේ මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ලෙඩ වෙන එක නෙමේ දුක. දුකට හේතුව ප්‍රිය අප්‍රිය. එන මොකක්වත් නෙමෙයි. එතකොට දැන් මේක තව දුරටත් කියන්න අවශ්‍ය නැහැ. දැන් හොඳටම ඔබට තේරෙනවා ඇති. ඊගාවට බුදුහාමුදුරුවෝ දැන් කියනවා මොනවද මේ ප්‍රියයි අප්‍රියයි කියලා ගන්නෙ. කතමාච භික්කවේ ජාති. මොකද්ද මේ ජාති? යා තේසං සත්තානං තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බති කන්දානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති භික්කවේ ජාති. ඒ සත්තනිකායන් වලට අනුව මේ ආයතනික රටාව පවත්වගෙන යන්න උපකාර වෙන විදියට පංචස්කන්ධයක් උපාදානය කරගෙන ජනිත වෙනවා. අයං උච්චති භික්කවේ ජාති. ඊගාවට කතමාච භික්කවේ ජරා. යා තේසං සත්තානං තම්හි සත්තනිකායේ ජරා ජීරණතා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිච්ඡතචා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චති භික්කවේ ජරා. ඒ සත්තනිකායන් වලට අනුව ජරාවටපත් වීමත් වෙනස්. දැන් ඉස්ගෙඩියෙක් ඉපදුනහම ඌ ජරාවටපත් වුනහම ගෙම්බෙක් වෙනවා. ඒක වෙනස්. ඒ සත්තනිකායට අනුව මේක ජරාවටපත් වීම වෙනස් වෙනවා. ඊගාවට කතමංච භික්කවේ මරණං. මොකද්ද මේ මරණං? යන් තේසං සත්තානං තම්මා සත්තනිකායා චුති චවනතා බේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්දානම් බේදෝ කලේවරස්ස නික්කේපෝ ජීවිත ඉන්ද්‍රියස්ස උපච්ඡේදු. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදනය වුණාම ඉදං උච්චති භික්කවේ මරණං. එතකොට ඒ සත්තනිකායන් වල මරණයටපත් වීමත් වෙනස්. ඕපපාතික සතෙක් මරණයටපත් වෙන්නේ එක විදියකට. ඕලාරික ශරීරයක් තියෙන මිනිසෙක් හැටියට කටයුතු කරන ඔබ මම මරණයටපත් වෙන්නේ තවත් විදියකට. මේ සියලු ආකාර මෙතන මේ වචන වලින් විග්‍රහ කරලා තියෙන්නේ. ඊගාවට කතමාච භික්කවේ සෝකෝ යෝකෝ භික්කවේ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස්ස
අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස සෝකෝ සෝචනා සෝචිත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ. අඬනවා, හැපෙනවා, වැළපෙනවා, හූ කියනවා, විලාප තියනවා, ලතෝන්නි දෙනවා, ශෝක කරනවා. ඊගාවට තියෙනවා පරිදේවෝ. ඒකෙත් අර කියපු දේවල් ටිකම කියලා දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිත්තං පරිදේවිත්තං. ඒ පරිදේවයට පත් වෙනකොට අඬන්නේ, වැළපෙන්නේ, විලාප තියන්නේ, හූ කියන්නේ, කෑ ගහන්නේ නැහැ. හැබැයි දැවෙනවා, පිච්චෙනවා, රත් වෙනවා, පසුතැවෙනවා, දැවෙනවා, තැවෙනවා, හූල්ලනවා. අර අඬන්නේ කරන්නේ නැහැ. එහෙමත් පරිදේවයක් ඇති වෙනවා පුද්ගලයාගේ හිතේ. ඊගාවට කතමංච භික්කවේ දුක්ඛං යංකෝ භික්කවේ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චති භික්කවේ දුක්ඛං. කායික වශයෙන් කාය සම්පස්සජ වශයෙන් උරුම වෙන වේදනාව දුක්ඛං. ඊට පස්සේ චේතසික වශයෙන් යංකෝ භික්ඛවේ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චති භික්ඛවේ දෝමනස්සං. ඊගාට උපායාසෝ අර කලින් කියපු දේවල්ම කියලා යෝකෝ භික්ඛවේ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආයාසෝ උපායාසෝ ආයාසිත්තං උපායාසිත්තං අයං උච්චති භික්ඛවේ උපායාසු. ආයාසයක් ඇති කර ගන්නවා, කැමැති දේවල්, ප්‍රිය දේවල් කැමැති පරිදි පවත්වගෙන යන්න බැරි වෙනකොට අප්‍රිය අකමැති දේවල් තමන් බලාපොරොත්තු නොවූ ආකාරයට විඳින්න උරුමකම් කියන්න වෙනකොට. ඊගාවට 396 වෙනි ඡේදය තියෙනවා කතමෝච භික්ඛවේ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ ඉදයස්ස තේ හොಂತಿ අනිත්‍යා අකාන්තා අමනාපා රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මා ඒවා 50 තේ හොಂತಿ අනත්තකාමා අහිතකාමා අපාසුකාමා අයෝගක්කේමකාමා. තමන්ට අප්‍රියා මිහිරි අමනාප දේවල් ওই දොරහල් හයට අරමුණු වෙන යා තේහි සද්දීන් සංගති සමාගාමෝ සමෝදානං මිස්සීබාවෝ. ඒවා ආශ්‍රය කරන්න වෙනවා, ආහන්න වෙනවා, දකින්න වෙනවා, බලන්න වෙනවා, මිශ්‍ර වෙන්න වෙනවා. ඒ අනුව දුක උරුම වෙනවා. අයං උච්චති භික්ඛවේ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. එතකොට අප්පියේහි සම්පයෝග දුකක් උරුම වෙන්නේ අප්‍රිය දෙයට ගැටෙන නිසා. නැත්නම් උරුම වෙන්නේ නැහැ. ඊගාවට තියෙනවා කතමෝච භික්ඛවේ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ඉදයස්ස තේ හොಂತಿ ඉට්ඨා කාන්තා මනාපා රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මා යේවා 50 තේ හොಂತಿ අනත්තකාමා හිතකාමා අත්තකාමා පාසුකාමා යෝගක්කේමකාමා. මෙහෙම තමන්ට ප්‍රිය මනාප මිහිරි මధుර ඔය රූප ශබ්ද ගන්ධ රස සුව පහස අරමුණු, ඒ වගේම පුද්ගලයෝ, මාතාවා පිතාවා අම්මා තාත්තා බාතා භගිනී සහෝදරයා සහෝදරී මිත්තාවා අමච්චාවා මිත්‍රයා හිතවතා ඥාතිසාලෝ හිතාවා ලේ ඥාතියා, ඒ වගේ ප්‍රිය පුද්ගලයෝ යා තේහි සද්දින් අසංගති අසමාගාමෝ අසමෝදානං අමිසීවාවු. ඒ වගේ රූප ශබ්ද ගන්ධ රස සුව පහස ධම්ම වගේම ඒ ප්‍රියමනාප පුද්ගලයෝ දකින්න අහන්න ආශ්‍රය කරන්න ඇසුරු කරන්න නොලැබෙනකොට වෙන් වෙනකොට ඒක පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන් වෙන්වීමේ දුකක් හැටියට උරුම වෙනවා. ප්‍රිය දෙයට ඇලුණු පුද්ගලයාට. නැතුව වෙන කාටවත් උරුම වෙන්නේ නැහැ. ඊගාවට කතමංච භික්කවේ යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. මොකද්ද මේ යමක් ප්‍රියාප්‍රියාතර මැනලා කැමැත්තෙන් බලාපොරොත්තු වුණාම ඒක නොලැබෙනකොට එතනදිම උරුම වෙන දුක. යම්පි ඉච්ඡං කියන්නේ යමක් ප්‍රියාප්‍රියාතර මැනලා කැමැත්තෙන් බලාපොරොත්තු වෙනවා, ඒක ලැබුණේ නැත්තම් තම්පි කියන්නේ එතනම දුක උරුම වෙනවා. ඊගාවට ඔය කලින් කියපු සියලු දේවල්ම කියලා දෙපැත්තක් කියනවා. මම ඒ ඔක්කොම කියන්නේ නැහැ වෙලා යන හින්දා. පළවෙනිම දේ ඒවං ඉච්ඡා uppajjati.
ඔය ලෝකේ තියෙන දේවල් පිළිබඳව තමන් ප්‍රියාප්‍රිය අතර මැන්නහම තමන් තුල ඉච්ඡ උපදිනවා, කැමැත්තක් උපදිනවා, බලාපොරොත්තුවක් උපදිනවා, අවශ්‍යතාවයක් උපදිනවා. ඒ අවශ්‍යතාවයක් ඉපදුණු දේ, කැමැත්තක් ඉපදුණු දේ, බලාපොරොත්තුවක් ඉපදුණු දේ නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං. මගේ කරගන්න කැමැති පරිදි සාක්ෂාත් කරගන්න බැරි වුණොත්, ලැබුණේ නැත්තම් අන්න ඒ අනුව ඉදම්පි යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. දුක උරුම වෙනවා. ඊගාවට කතමේච භික්කවේ සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා සේයති දං රූප උපාදානස්කන්ධෝ වේදනුපාදානස්කන්ධෝ සංඤුපාදානස්කන්ධෝ සංකාර උපාදානස්කන්ධෝ විඥාන උපාදානස්කන්ධෝ. මේ තියෙන්නේ පංචස්කන්ධය නෙමේ පංච උපාදානස්කන්ධය. එතකොට පංචස්කන්ධය නෙමේ දුකට හේතුව. පංචස්කන්ධය උපාදානය කරගත්තොත් ඒ උපාදානය කරගත්ත පංචස්කන්ධය උපාදානය කරගත්ත ස්වરૂපයෙන් පවත්වගෙන යන්න බැරි වෙනකොට, විපරිණාමයටපත් වෙනකොට දුක උරුම වෙනවා. අන්න ඒකයි තේරුම් ගන්න. ඊගාවට තියෙනවා ඉමේ පුච්ඡanti භික්කවේ සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉදං උච්චති භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. මෙන්න මේකයි දුක්ඛ අරිය සත්‍ය. ඊගාවට සමුදය අරිය සත්‍ය නිर्देशය විග්‍රහ කරලා තියෙනවා. කතමංච භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පුනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනී. මේ පුතඥන පුද්ගලයා තුල ඇතිවෙන තණ්හාව කියන්නේ තැනක හාවීම කෙලවරක් නැති තරම්. එක යායට තණ්හා වෙනවා. එකයි යායන් තණ්හා. ඒ අනුව මේ යායන් තණ්හා හැටියට කෙලවරක් නැතුව නැවත නැවතත් යලි යලි තණ්හාව ඇති කරගන්නකොට පුනොබ්භවිකා පුන පුනා ඒ පුද්ගලයා තුල භව බිහි වෙනවා. අනුසය උපදවා ගන්නවා. කර්ම බීජ බිහි කර ගන්නවා. ඒ අනුව නන්දි රාග සහගත බවක් ඒ පුද්ගලයා තුල ඇති වෙනවා. ඒ කියන්නේ පැවැත්ම අත්හරින්න කැමති නැහැ. පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න කැමති නැහැ. පැවැත්ම අත් නොහැර පැවැත්මෙන් මිදී නිදහස් වෙන්නේ නැතුව දිගින් දිගටම පැවැත්ම පවත්වගෙන යන්න කැමති. ඒකයි නන්දි රාග සාගත පුද්ගලයාගේ ස්වභාවය. ඒ අනුව తත්‍ර අභිනන්දනී. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පවත්ව පුද්ගලයේ බලන්නෙම අභිනන්දනයක් ලබන්න. දැඩි ආස්වාදයක් ලබන්න. ඒ අනුව තණ්හාවක් ඇති වෙනවා. සේයති දං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියන්නේ කය රමණය කරන්නට තැනක හා වෙනවා. භව තණ්හා කියන්නේ මන රමණය කරන්නට, අර කාම තණ්හාවෙන් කය පිනවනවනේ. ඊට එහා ගිහිල්ලා භව තණ්හාවෙන් මනසින් මනෝමය රූපයක් හදාගෙන ඔය මුදලාලි බවට පත් වෙන්න, රජ බවට පත් වෙන්න, දේශපාලඥයෙක් බවට පත් වෙන්න, නායකයෙක් බවට පත් වෙන්න, නායක හාමුදුරු නමක් බවට පත් වෙන්න, ඒ වගේ ඒවා භව තණ්හා. ඒ භවට පත් වුණාම ඒ භවෙන් වෙන් වෙන්නට බැරි වෙනවා. අර තණ්හාව බලවත් නිසා ඒක විභව තණ්හා. භවෙන් වෙන් වෙන්නට බැරුව තණ්හා වීම. එතකොට විභව තණ්හාව ඇති වෙන්නේ අර භවට පත් වුණු පුද්ගලයාට ඒ භවෙන් වෙන් වෙන්න බැරිකම නිසා විභව තණ්හා. ඔකයි තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනම එක විනාඩි 5ක ඇති වෙන්න පුළුවන්. කෙලෙස් අරමුණක් නිසා. ඒකයි තේරුම් ගන්න ඕන. ඊගාවට සාකෝ පනේසා භික්කවේ තණ්හා කත්ත uppajjamaana uppajjati කත්ත නිවිසමානා නිවිසති.
කොහොමද මේ තණ්හාවක් පුද්ගලයෙක් තුල උපත ලබන්නේ? කොහොමද තණ්හාවෙන් ඔය පංචස්කන්ධයම උපාදානය කරගන්නේ? එතකොට මෙතනදී බුදුහාමුදුරුවෝ පංචස්කන්ධයම උපාදානය කරගන්නවට වෙනත් වචනයක් පාවිච්චි කළා. වෙනත් වචනයකින් කිව්වා. මොකද්ද වචනේ? නිවිසමානා නිවිසති කියලා කිව්වා. ඒ කියන්නේ ගෙට ගන්නවා. උපාදානය කරගන්නවා. එතකොට යං ලෝකේ පිය රූපං සාත රූපං, මේ ලෝකේ යම් කිසි ලෝකේ පිය රූපයක් වටිනා රූපයක් Tamanට අරමුණු වෙනකොට ඉත්තේසා තණ්හා uppajjamaana uppajjati, අන්න එතැනදීම තණ්හාවක් පුද්ගලයෙක් තුල උපත ලබනවා. අනුස්සති වඩන්නේ නැති නිසා එතැනදීම තණ්හාවෙන් ඒ ප්‍රිය දේවල් සාත දේවල් උපාදානය කරගන්නවා. මොනවද සාත දේවල් කියන්නේ? මනෝමය වශයෙන් මනසින් වටිනාකමක් හිතේ ඇති කරගන්න දේවල්. ඒවා සාත රූපං. එතකොට රූප කියන්නේ පින්තූර විතරක් නෙමෙයි. පින්තූර නෙමෙයි රූපං. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති. සෝත ලෝකේ, ගාන ලෝකේ, ජීවා ලෝකේ, කාය ලෝකේ, මනෝ ලෝකේ, අජ්ජත්තික ආයතන 6 මෙතන ලෝක 6ක් හැටියට විග්‍රහ කරනවා. ඊට පස්සේ රූපාලෝකේ, සද්දාලෝකේ, ගන්ධාලෝකේ, රසාලෝකේ, පොට්ටබ්බාලෝකේ, ධම්මාලෝකේ, බාහිර ආයතන 6 මෙතන ලෝක 6ක් හැටියට විග්‍රහ කරනවා. ඊට පස්සේ ඒ දෙක එකට පටිච්ච වෙලා විඥාන ලෝක 6යි. ඒ තුන එකට එකතු වෙලා සම්පස්ස ලෝක 6යි. ඒ හතරම එකට එකතු වෙලා වේදනා ලෝක 6යි. ඒ පහම එකට එකතු වෙලා තණ්හා ලෝක 6යි. ඒ හයම එකට එකතු වෙලා යම් ආකාරයකට උපාදානය කරගන්නවා. අනුසය උපදිනවා. නිවිසමානා නිවිසති කියන தത്വයටපත් වෙනවා. එතකොට ඔය රූප සංඥා ලෝකේ, රූප සංචේතනා ලෝකේ, රූප විතක්කෝ ලෝකේ, රූප විචාරෝ ලෝකේ කියන හතරමත් අර ලෝක 36ටම අදාළ දේවල්. වෙන 아무තු දේවල් නෙමෙයි. එතකොට අර චචක්ක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු කායේ කාය 36 මෙතන ලෝක 36ක් හැටියට විග්‍රහ කරනවා. ලෝක කියන්නේ අඳුර. ඔය කැමැත්තට වැඳුනහම අඳුරක් ඇති වෙනවා. අඳුරේ වැටෙනවා. ඒක තමයි ලෝක 36ෙම විග්‍රහ කරලා තියෙන්නේ. ඊගාවට දැන් කියනවා මේ ලෝක 36ෙම ප්‍රිය රූපයක් සාත රූපයක් අරමුණු වෙනකොට ඒකෙරෙහි පෘථග්ජන පුද්ගලයෙක්ගේ හිතේ තණ්හාවක් උපදිනවා. තණ්හාවෙන් මිදී නිදහස් වෙන්නේ නැති නිසා තණ්හාවෙන් උපාදානය කරගන්නවා. නිවිසමානා නිවිසති. ගෙට ගන්නවා. මගේ කරගන්නවා. දුක උරුම කරගන්නවා. ඊගාවට දුක්ඛ නිරෝධාරිය සත්‍ය නිर्देशයේ තියෙන්නේ මේ තණ්හාවක් උපදින එතැනදීම යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ, ශේෂයක්වත් ඉතුරු නොවන ආකාරයට ඇලීමෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. රෝධ ගැහිම නවත්තන්න ඕනේ. ඡාගෝ අත්තරින්න ඕනේ තණ්හා වෙන දේ. පටිනිස්සග්ගෝ උපාදානයෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. මුත්‍ති අනාලයෝ වැරදි දෙයින් මිදී නිදහස් වෙන්න ඕනේ. ඇලීමෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. ඔය සියල්ල පූර්ණේ වෙන්නේ අනුස්සති වඩනකොට. ඊගාවට සාකෝ පනේසා භික්කවේ තණ්හා කත්ත පහීයමානා පහීයති කත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. කොහොමද මේ තණ්හාවක් උපදින අවස්ථාවෙම තණ්හාව ප්‍රහාණය කරන්නේ? තණ්හාව දිගේ රෝධ ගැහිම නවත්තන්නේ කොයි අවස්ථාවේද මේක කරන්නේ? යං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහීයමානා පහීයති ඉත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. මේ පිය රූපයක් සාත රූපයක් අරමුණු වෙනකොට තණ්හාවක් උපදින එතැනදීම අනුස්සති 4 වඩලා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. ප්‍රහාණය කරන්න ඕනේ. රෝධ ගැහිම නවත්තන්න ඕනේ.
ඊගාවට අර කලින් කියපු ලෝක 36ම විග්‍රහ කරලා තියෙනවා. කිංච ලෝකේ පිය රූපං සාත රූපං චක්කු ලෝකේ රූපා ලෝකේ චක්කු විඥානං ලෝකේ චක්කු සම්පස්සෝ ලෝකේ චක්කු සම්පස්සජා වේදනා ලෝකේ සංඥා ලෝකේ සංචේතනා ලෝකේ තණ්හා ලෝකේ විතක්ක ලෝකේ විචාර ලෝකේ 36ටම ආදාළව සියලු දේ විස්තර කරලා එතැනදීම උපදින්නට එන තණ්හාව අනුස්සති 4 වඩලා එතැනදීම ප්‍රහාණය කරන්න ඕනේ. එතැනදීම නිරෝධ කරන්න. ඒකමයි සමුදය නිරෝධ කිරීම. වෙන මොකක්වත් නෙමෙයි. රාගයක් උපදිනකොටම උපදින්න දෙන්නේ නැතුව අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වැඩුවොත් සමුදය නිරෝධ වෙනවා. ද්වේෂයක් උපදිනකොටම උපදින්න දෙන්නේ නැතුව මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වැඩුවොත් සමුදය නිරෝධ වෙනවා. මෝහයක් උපදිනකොටම උපදින්න දෙන්නේ නැතුව මරණානුස්සති බුද්ධානුස්සති වැඩුවොත් සමුදය නිරෝධ වෙනවා. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒකයි මේ නිරුජ්ජමානා නිරුජ්ජති කිව්වේ. වෙන මොකක්වත් නෙමෙයි. ඊගාවට තියෙනවා දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍ය නිද්දේශය. එහෙම නැත්නම් මග්ග සත්‍ය නිද්දේශය. කතමංච භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. අයමෙව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ සෙය්‍යතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. අටේම තියෙනවා සංමා. සංකිවේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මා කියන්නේ මිදී නිදහස් වෙන්නට. එතකොට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වීමෙන් පූර්ණය කරගන්නා తত্ত্বය සංමා. කතමාච භික්කවේ සම්මා දිට්ඨි. යංකෝ භික්කවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං. මේ වර්තමාන මොහොතේ හිතේ උපදින සමුදය නිරෝධ කළ යුතු බව නිරෝධ කළ හැකි බව තේරුම් ගන්න ඥානය ක්‍රියාත්මක වෙනවා නම් අන්නේ පුද්ගලයා තුල සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. ඊගාවට කතමෝච භික්කවේ සම්මා සංකප්පෝ. අසුභානුස්සතිය වැඩිමෙන් නෙක්ඛම්ම සංකප්පේ පූර්ණේ වෙනවා. මෙත්තානුස්සතිය වැඩිමෙන් අව්‍යාපාද සංකප්පය පූර්ණේ වෙනවා. මරණානුස්සතිය වැඩිමෙන් අවිහිංසා සංකප්පය පූර්ණේ වෙනවා. අයං උච්චති භික්කවේ සම්මා සංකප්පෝ. ඊගාවට කතමාච භික්කවේ සම්මා වාචා කතමාච භික්කවේ සම්මා කම්මන්තෝ. දෙකේම තියෙන්නේ මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී පානාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී වචී සංවරය කාය සංවරය ඇති කර ගන්නවා. අර සේවිතබ්බා සූත්‍රයේ කියපු ආකාරයට. ඊගාවට කතමෝච භික්කවේ සම්මා ආජීවෝ. ඉද භික්කවේ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිතං කප්පේති. අසංවරයෙන් මිදී නිදහස් වෙනවා. සතර සංවර සීලේහි පිහිටා කටයුතු කරනවා. ඒකයි සම්මා ආජීවේන ජීවිතං කප්පේති. අයං උච්චති භික්කවේ සම්මා ආජීවෝ. ඊගාවට කතමෝච භික්කවේ සම්මා වායාමෝ. සම්මා වායාමයේ හැටියට දැන් අර සතර සම්මප්පදාන විස්තර කරලා තියෙනවා. ඉද භික්කවේ භික්ඛු අනුප්පන්නානං වා පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā asammosāya beyyobāvāya vepulāya bhavanāya pāripūriyā චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මේවා මේ බලවත් මාගදී වචන වගේ තේරුම් ගත්තට මේකේ බොහොම Tamanට පූර්ණේ කරගන්න තියෙන සරල දෙයක් තියෙනවා. නොඋපන්න කුසලයේ නොඋපදවන්නත්, උපන්න කුසලයේ ප්‍රහාණය කරන්නත්, කුසලයේ පූර්ණේ කරගන්නත්, යලි කිලුටු කරගන්න නැතුව පිරිසිදු බව පවත්ව ගන්නත්. ආයි කිලුටු වෙන්න දෙන්නේ නැතුව. චන්දං ජනේති කැමැත්තක් ජනිත වෙනවා. වායමති සම්මා වායාමයක් දරනවා. විරියං ආරභති ක්‍රිය ගමනෙන් වෙන් වෙනවා.
ආරම්භයක් ගන්නවා. චිත්තම් පග්ගන්නාති හිතෙන් අදිඨාන ශක්තියක් ඇතුව දිගින් දිගටම අනුසති වඩනවා. ඒ අනුව පදහති. ප්‍රජනනය වෙන වැරදි දේ දවලා තවලා අත්හරිනවා. අයං උච්චති භික්කවේ සම්මා වායාම. අන්න ඒකයි සම්මා වායාම. ඊගාවට කතමාච භික්කවේ සම්මා සති සතරහතිපට්ඨානය විග්‍රහ කරලා තියෙන්නේ. ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අයං උච්චති භික්කවේ සම්මා සති. මේ සතරහතිපට්ඨානය පූර්ණය කර ගැනීමයි සම්මා සති. ඊගාවට කතමෝච භික්කවේ සම්මා සමාධි. ඉද භික්කවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං වූපසමා අජ්ජත්තං සම්පසාදානං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති. පළවෙනි ධානය ලැබනවා, දෙවෙනි ධානය ලැබනවා. පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛංච කායේන වේදියති යන්තං අරියා ආචික්කන්ති උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති තන් තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති. තුන්වෙනි ධානයටපත් වෙනවා. සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේ සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදුක්කම සුඛං උපෙක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. හතරවෙනි ධානයටපත් වෙනවා. අයං උච්චති භික්කවේ සම්මා සමාධි ඉදං උච්චති භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං. මෙන්න මේකයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පූර්ණය කර ගැනීම ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණය කරගෙන. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණය වෙන්නේ නැහැ අනුස්සති 4 ආනාපාන සති සමාධියෙහි පිහිටා භාවිතයට ගත්තේ නැත්නම් බහුලව භාවිතයට ගත්තේ නැත්නම්. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. එතකොට වඩන්න තියෙන්නේ අනුස්සති 4 ආනාපාන සති සමාධිය හැටියට. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ පුද්ගලයා තුල පූර්ණය වෙනවා. ඊගාවට 404 වෙනි ඡේදයේ තියෙනවා යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ. දැන් සතරහතිපට්ඨානය විග්‍රහ කරලා අවසానයි 404 වෙනි ඡේදයට එනකොට. දැන් ඊගාවට බුදුහාමුදුරුවෝ මේ සතරහතිපට්ඨානය ඒවම් භාවෙය්‍ය මේ කියලා දීපු ආකාරයට භාවිතයට ගන්න කියනවා. කොච්චර කාලයක්ද? 7 වස්සානි. එදා බුදුහාමුදුරුවන්ගේ කාලේ තිබ්බ චන්ද්‍රමාස චන්ද්‍ර වර්ෂ ක්‍රමයට අනුව අවුරුදු 7ක් ගත වෙත්ම මේ අනුස්සති වඩනකොට තස්ස ද්වින්නම් පලානං අඤ්‍යතරම් පලම් පාටිකංකං. ද්වින්නම් පලානං කියන්නේ ඵල දෙකක් අතරින් අඤ්‍යතරම් පලං කියන්නේ එක්තරා ඵලයක් ලැබෙනවා. පළවෙනි මේක දිත්තේව ධම්මේ අඤ්ඤා අරහත් ඵලය. සතිවා උපාදිශේෂේ එක උපාදානයක් හරි ඉතුරු වුණොත් අනාගාමිතා අනාගාමී ඵලයටපත් වෙනවා. ඊගාවට දැන් මේ අවුරුදු 7 කතාව එන්නෙම අඩු කරනවා. තිට්ඨන්තු භික්කවේ සත්වස්සානි චේවස්සානි පංචවස්සානි චත්තාරි වස්සානි තීනි වස්සානි අවුරුදු 6ට අඩු කරනවා, 5ට අඩු කරනවා, 4ට අඩු කරනවා, 3ට අඩු කරනවා, 2ට අඩු කරනවා, 1ට අඩු කරනවා, අවුරුදු භාගයට අඩු කරනවා. ඒ අනුව සත්ත්ව මාසානි මාස 7ට අඩු කරනවා. ඊට පස්සේ ච මාසානි පංච මාසානි චත්තාරි මාසානි තීනි මාසානි ද්වේ මාසානි ඒකම් මාසං අඩ මාසං මාස භාගෙටම අඩු කරනවා. එතනින් නවතින්නෙත් නැහැ. තිට්ඨන්තු භික්කවේ අඩ මාසෝ යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය්‍ය සත්තාහං. දවස් 7ක් භාවිතයට ගත්තොත් තස්ස ද්වින්නම් පලානං අඤ්‍යතරම් පලම් පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා. අනාගාමී හෝ අරහන්ත ඵලයටමපත් වෙනවා. දවස් 7ක් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් අනුසති වැඩුවොත් හැබැයි අර සද්දා ඉන්ද්‍රිය මතු කරගෙන බුද්ධ ශක්තියට අනුගත වෙච්ච
පුද්ගලයෙකුට පමණයි දවස් 7කින් මේක කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අනුසති වඩන්න ඕනේ, සද්ධා ඉන්ද්‍රිය මතු කරගන්න ඕනේ, බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕනේ. එතකොට මේ කියන ආකාරයට අවුරුදු 7ක් හෝ දවස් 7ක් ඇතුළත මගඵල පූර්ණය කරගන්න පුළුවන්. එතකොට අනාගාමී ඵලයටපත් වුණා කියන්නේම නිවනම තමයි. නියත වශයෙන්ම අරහත් ඵලයෙන් ගමන කෙලවර කරනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඊගාවට 405 වෙනි ඡේදේ තියෙනවා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය ඥායස්සාදිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සති පට්ඨානාති. බුදුහාමුදුරුවෝ අවසානෙටත් මේ ආනිසංස හතම සාක්ෂාත් කරගන්නට මේ සතර හතිපට්ඨානය ඒකායන මාර්ගයයි කියලා අවධාරණය කරමින් අවසන් කරනවා සූත්‍රය. ඉති යන්තං වුත්තං ඉදමේතම් පටිච්ච වුත්තන්ති ඉදම වෝච භගවා අත්තමනාතේ බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති. බුදුහාමුදුරන්ගේ මේ බුද්ධ භාෂිතය සතුටු සිතින් එදා ඒ සැලව රජ මහා විහාරේ වැඩ වාසය කරපු එතෙන්ට රැසුණු සිව්වණක් පිරිසම පිළිගත්තා, බාරගත්තා, අනුගමනය කළා කියන එක අවසානෙට සඳහන් කරලා තියෙනවා. දැන් මම චචක්ක සූත්‍රයේ දේශනා කරන්න තියෙනවායි කියලා කිව්වට දැන් වෙලාව මදි. අපි හෙට හවස කායගත සති සූත්‍රයේ දේශනා කරන්නට පෙර චචක්ක සූත්‍රයත් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එහෙනම් කාල වේලාව අවසන් වෙලායි තියෙන්නේ. අවසාන යුතුයකම සහ වගකීම හැටියට ඔබ සියලු දෙනාගේ නමින් සංසාරගතව පරම්පරාගතව මිය පරලෝකීය බොහෝ ඥාතිහිත මිත්‍රාදීන් දෙවි දේවතාවුන් භූතයන් ප්‍රේතයන් පරදත්ත උපජීවීන් වගේ අය ඔබ පින් අනුමෝදන් කරන තෙක් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා ඇති. ඒ සියලු දෙනා කෙරෙහි අනුකම්පාසිතක් ඇතුව සියලු දෙවියන්ට, සියලු භූතයන්ට, සියලු ප්‍රේතයන්ට, සියලු ඥාතින්ට, සියලු පරදත්ත උපජීවීන්ට, සියලු සත්වයන්ට කැපකොට පින් අනුමෝදන් කළ යුතුයි. ඒ වගේම මීට දින කිහිපයකට පෙර මිය පරලෝකීය ඒ ගලවැද්දේ ධම්මචාරිණී මෙහෙණින් වහන්සේවත් සිහිපත් කරලා උන්වහන්සේටත් කැපකොට පින් අනුමෝදන් කරලා පින් පවර්ලා පින් දීලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සසර දුකින් මිදී නිදහස් වන්නට, නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා, උපනිශ්‍රය වේවා, හේතු ආසනා වේවා කියලා පින් දෙනවා. මේ ගාතාවන් කියලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හොඳයි, ඔබ සියලුම දෙනාට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මයේ පසක් කර ගන්නටම මේ සියලු දහම් කරුණු කාරණා ඔබ සැමටම උදව් වේවා, උපනිශ්‍රය වේවා, හේතු වාසනා වේවා.